අපේ වැකේෂන් එකේ දෙවැනි දවස තමයි අද. ඉතින් අද මේ අපි චෙක් අවුට් වෙන්න හදන මම පොඩි ෆිල්ටර් එකක් දාලා තියෙන එක ටිකක් ලයිට් එළියට වෙන විදිහට පේන්නේ නැති. අන්න මම රූම් එක පෙන්නන්න. මම තියන්නේ අපි ඉඳපු අපාර්ට්මන්ට් එක නෙමෙයි මේක ගයක් සම්පූර්ණ. ඒකේ තමයි ගත්තේ. ඉතින් අද මම ඇඳ යන්නේ මෙන්න මේ වගේ සිම්පල් ෆ්‍රොක් එකක්. අපි දැන් ගෙදර යන්නනේ ඉතින් ලෑස්ති වෙන්නේ. ගෙදර යන අතරතුරේ කොහේ ආයිද දන්නේ නැහැ. ඊට පස්සේ මේකේ ඩබල් ඇඳකුයි සිංගල් ඇඳකුයි තිබ්බා. ඊයේ පුංචි වැඩක් වුණා. ඒ තමයි මෙන්න මේක. මම සාමාන්‍යයෙන් හොල්මන් සීන් චුට්ටක් ෆලෝ කරන කෙනෙක්. ඉතින් ඊයේ එකපාරට මට රෑ ඇහැරුණම මේකට නිකන් පණ ඇවිල්ලා වගේ මගේ දිහා බලන් ඉන්නවා වගේ ෆීලින් එකක් මට ආවා. ඊට පස්සේ මං ඉතිපිස්සෝ කියලා තමයි නිදාගත්තේ. ඇත්තටම මේක ඇරේන්ජ් කරන කෙනා මම කවුද කියලා දන්නේ මේ ගෙදර අයිතිකාරයා. එයා බෝනික්කොත් එක්ක පුදුම යාළුකමක් තියෙන බලන තැන තියෙන්නේ මේ වගේ රෙදි බෝනික්කෝ. ඉතින් ඇත්තටම අර ඇඳගාව තියෙන බෝනික්කා මං ඇත්තටම බයයි. මන් දන්නේ මොන හේතුවකට ඇඳට පේන්නේ මේ බෝනික්කා තියලා තියෙනවද කියලා. ඉතින් මේ තියෙන බාත් รู ම් එක ඇත්තටම ලොකු බාත් รู ම් එකක්. හොඳට ඉඩකඩ තියෙනවා. පිටතින් පේන්නේ නැහැ මේගේ මෙච්චර ලොකු ගයක් කියලා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපි ගොඩ දෙනෙක් මේකේ නැවතුණා. ඉතින් වාහන 3කින් තමයි අපි ආවේ. 3ක් නෙමෙයි වාහන 4කින් ආවේ. එක වාහනයක් උදෙන් අපි බලද්දී ඒගොල්ලෝ උදෙන්ම වැටට යන්න ඕන කියලා පැරිස් ආවා. ඉතින් අපි ආවේ ටිකක් පරක්කු වෙලා. ඉතින් ලස්සන ගයක්. හරිම ලස්සන හරිම පිළිවෙලට තියෙන ගයක්. හැබැයි මට ඇල්ලුවෙම නැත්තේ මෙන්න මේ බෝනික්කෝ කතන්දරේ තමයි. ඉඩකඩ පහසුව ගොඩක් හොඳට තියෙනවා. ඉතින් මම මේ යන්නේ පල්ලෙහා තට්ටුවට. උඩ තට්ටුවේ කාමර 2යි බාත් รู ම් එකයි. ඉතින් මේ පල්ලෙහාත් මේ විදියට ඇඳක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ටිකක් විශේෂයි. මෙතන තිබ්බා අපේ අදහස් එහෙම ලියන්න තියෙන තැනක්. ඉතින් ඒකේ මෙන්න මේ විදිහේ කුරුළු පිහාටුවකට තමයි කුරුළු පිහාටුවෙන් තමයි ලියන්න කියලා තිබ්බේ. ටිකක් අර ඕල් ටයිප් ගයක් කියන්නේ අර පරණ තාලේ ඔය අපි සුරංගනා කතාවල එහෙම දකින වගේ ෆීලින් එකකුත් මේ ගෙදර තිබ්බා. අර ටිකක් අර හොල්මන් සීන් එකේ හිතුණා මට අර බෝනික්කෝ කතන්දරේ හින්දා. ඉතින් ඇත්තටම ලොකුවට හොඳට ඉඩ පහසුව තියෙන ගයක්. දැන් මං ආවේ සාලේ කොටසට. ඉතින් මෙතන තියෙනවා ලොකු කෑම මේසයක්. ඊළඟට තියෙන්නේ අපිට ටීවී බලන්න පුළුවන් ඒරියා එක. ඉතින් ගොඩක් ලොකු ස්පේස් එකක් මේකේ තියෙනවා. මම ඔයගලන්ට එළියට ගිහිල්ලා පෙන්නන්නම්. එළියෙන් එච්චර මේකේ ලොකු ගයක් කියලා හිතන්න අමාරුයි. ඉතින් මේ තියෙන කුස්සිය. ඉතින් කුස්සියෙත් කෑම කන්න වෙනම ටේබල් එකක් දාලා තියෙනවා. ඉතින් අපිට කැමති විදියට උයා පිහාගෙන කන්න කරන්න පුළුවන්. ඕගොල්ලෝ ගොඩ දෙනෙක් එකතු වෙලා ට්‍රිප් එකක් යනවා නම් මෙන්න මේ වගේ ගයක් ගන්න එක තමයි වඩාත්ම ලාභ. අද හොඳට ඉර පායපු දවසක්. මං හිතන විදියට මේ දිනේදී පැරිස් වල උෂ්ණත්වය 35කට වගේ කිට්ටු කරලා තිබ්බා මට මතක විදියට. ඉතින් අද වෙනකොට නම් රස්නේ චුට්ටක් අඩු වෙලා. මම මේ පෙන්නන්න යන්නේ ඔයගොල්ලන්ට මෙතන තිබ්බ නල ලිඳක්. ඉතින් ඉස්සර හදපු නල ලිඳක් තමයි මෙතන තිබ්බේ. ඉතින් ඔන්න බලන්නකෝ මෙන්න මෙච්චරයි මේගේ එළියෙන් පෙනෙද්දි පේන්නේ. තට්ටු දෙකේ ගයක් කියන එකවත් පේන්නේ නැහැ. හැබැයි ඇතුළ ලොකු ස්පේස් එකක් තියෙන ගයක්. ඒ වගේම ගෑරේජ් එකක් තියෙනවා. එළියේ ඕගොල්ලෝ කැමති නම් බාබකියු පාටි එකක් එහෙම දාන්නත් ඉඩ පහසුකම් ඕනෑ තරම් තියෙනවා. අපි දැන් යමු මේ ගෙදර පිටිපස්ස පැත්ත කොහොමද කියලා බලන්න. ඔන්න ඉතින් ලොකු ඉදමකුත් මේකේ තියෙනවා. ඉතින් ආවම කට්ටියට එළිය පාටි එකක් උනත් දාන්න තරම් ඉඩ පහසුකම් තියෙනවා. ඉතින් පිටිපස්සේ පැත්තේ තමයි මල් වවලා ගාඩන් ඒරියා එකක් වගේ හදලා තියෙන්නේ. ලස්සන මල් ගොඩක් තිබ්බා. ඒ වගේම හරි පිළිවෙලට පිරිසිදුවට තියාගෙන ඉන්න තැනක්.
හරිම ලස්සනයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි පිටිපස්ස පැත්තෙන් පේන්නේ මේ ගෙදර. ඔයාලත් පැරිස් ඉඳලා නෝමැන්ඩි පැත්තට යනවා නම් වැකේෂන් එකකට මෙන්න මේ වගේ ගෙයක් ඔයාලා ගොඩ කට්ටියක් යනවා නම් එකතු වෙලා ගන්න එක තමයි හුඟක්ම ලාභ. හරි පොඩි ගාඩන් එකක්. ඒ වුණාට ලස්සන මල් වර්ග ගොඩාක් තිබ්බා. සමනල්ලු හිටියා. ඉතින් ඒ වගේම හොඳට ඉර පායලා තියෙනවා. ඒ නිසා හරිම ලස්සනට දැක ගන්න ලැබුණා. ඉතින් මම කල්පනා කරේ සීත කාලෙට කොහොමද කියලා. ඉතින් හිම වැටෙනකොට එහෙම ගොඩාක් මේ පැත්තට හිම වැටෙනවා ඇති පැරිස් වලටත් වැඩිය. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ගාඩන් එකේ පිටිපස්ස පැත්ත දැක්කේ. අපි එහෙනම් දැන් පිටත් වෙන තමයි ලෑස්ති වෙන්නේ. අපි දැන් යන්න හදන්නේ. අපි නැවතලා හිටපු තැනේ. දැන් අපි යන්න හදන්නේ. අද ගොඩක් ප්‍රශ්නේ. අපි දැන් මෙතනින් සමුදීලා යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි ඊළඟට යන්න හදන්නේ මම ඔයගලන්ට කලින් වීඩියෝ එකේ කිව්වා වගේ ඔමාහා බීච් එක අසනේ තියෙන මියුසියම් එක බලන්න. ඉතින් ඒ මියුසියම් එක බලලා ඒකේ වීඩියෝ එක 3 වෙනි කොටස විදිහට අරගෙන එන්න. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්නම්. බයි.